හායි. ඉතින් ඔන්න කිව්වා වගේම ළඟම වීඩියෝ එකක් ගෙනාවා. හැබැයි ගෙනාවේ නම් ඉලෙක්ට්‍රික් බයික් වීඩියෝ එකක් නෙමෙයි. එහෙනම් මොකද්ද? මොකද්ද කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. හරි. දදාරන් ආපු වීඩියෝ එක තමයි ඔයාලත් ආසදිනේ හොඳම තත්ත්වයේ තියෙන බයික් එකක් ගන්න. සාමාන්‍යයෙන් ඩියෝ එකක් වගේ. ගොඩක් දැන් මාකට් එකේ වැඩිපුරම මං හිතන් තියෙන ඩියෝ තමයි ටිකක් වැඩියෙන් තියෙන්නේ. නේද? ඉතින් හොඳම තත්ත්වයේ තියෙන ඩියෝ එකක් ගන්න ආසාවෙන් ඉන්න ඔයාටයි මේ වීඩියෝ එක අරන් ආවේ. හරි. මේක අරන් ආපු වීඩියෝ එක තමයි යාළුවනේ ඩියෝ බයිසිකල් දෙකක් මං අරන් ඇවිල්ලා දිනවා ඔයාලට දැන්. ඉතින් අපි වැඩි කතා නැතුව පළවෙනි ඩියෝ එකේ ඉඳන් අවසාන ඩියෝ එකට යනකම් කතා කරලා ඔයාලට හිත ගිය බයිසිකලේ බලමු. එහෙනම් යාළුවනේ මේක තමයි පළවෙනි බයික් එක. පළවෙනි ඩියෝ එක. මේක ගැන කතා කරොත් මේක 2016 තමයි රෙජිස්ටර් නිෂ්පාදන දෙකම 2016. මේක පළවෙනි අයිතිකරු. පළවෙනි අයිතිකරුගෙන් තමයි අපි ගත්තේ. මෙතන තියෙන ඔක්කොම බයිසිකල් වගේ යාළුවනේ පළවෙනි අයිතිකරුගෙන් තමයි අපි ගන්න තියෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් හොඳම තත්ත්වයේ තියෙන බයික් එකක්. දැන් 2016 කිව්වොත් දැන් යාළුවා බලනවනේ දැන් මේක 2026 අවුරුදු 10ක්. 10ක් පරණයිනේ. ඒ වුණාට පළවෙනි අයිතිකරු හින්දා හොඳම තත්ත්වෙන් තමයි අපිට දුන්නේ. කියන්නේ අඩුපාඩු ටිකක් තිබ්බා. ඒ ටික අපි ක්ලියර් කරලා තමයි මෙතන ගෙනත් දැම්මේ. මීටර් නම් බලන්න වැඩක් නැහැ යාළුවනේ අවුරුදු 10ක් කියන්නේ සමහර ඒවා නම් තියෙනවා. ඒ වුණාට මේකේ මීටරේ අපි ගේද්දි වැඩ කරේ නැහැ. සමහරවිට වැඩ කරන්නේ නැතුව ටික කාලයක් පදින්න නැති ඒ හින්දා මීටර කේබල් ඔක්කොම අලුතෙන් දාලා තියෙන්නේ. දැන් වැඩ අර තියෙන මීටරයට වඩා දුවලා ඇති කියලා හිතනවා. ඒ වුණාට අපි එන්ජින් වොරන්ටි එකකුත් ඔයාලට දෙනවා. මොකද අපේ වගකීම අපේ විශ්වාස කරනවා අපෙන් බයික් එකක් ගන්නෙ. එතකොට අපි ඔයාලට ඒකට ඉතාම වටින සර්විස් එකක් අපි දෙන්න ඔයාලට. මේක ගැන කතා කරොත් මේකේ අඩුපාඩු මොකුත්ම නැහැ දැන්ට. මොකද අපි තිබ්බ අඩුපාඩු ඔක්කොම ටික හදලා තිබ්බ කියන්නේ එක එක කෑලි බෑලි කැල්ල තියෙනවා සමහර ඒවා වගේ තියෙනවානේ. ඒවා ඔක්කොම හදලා තමයි මෙතන ගෙනත් දාන්නේ. ඉතින් ඔයාලට බය නැතුව මේක ගන්න පුළුවන් අපෙන් එන්ජින් වොරන්ටි එකක් එක්ක. හරි. මේක ගැන කතා කරන්න ඉතර යාළුවනේ තියෙන්නේ. අපි ඊළඟ බයික් එකට යමු. හරි. මේ තියෙන්නේ දෙවෙනි බයික් එකේ. මේකත් යාළුවනේ 2016. මේකත් 2016. මේකත් සෙකන්ඩ් ඕන. ඒ කියන්නේ දෙවෙනි අයිතිකරු. මේක නම් දෙවෙනි අයිතිකරුකින් ගත්ත එකක්. ඒත් හොඳම තත්ත්වෙන් තියෙනවා. බයිසිකලේ හොඳට පදිද්දි උනත් තේරෙනවා. හොඳම තත්ත්වෙත් තියෙනවා. බයික් එක හොඳට අදිනවා. හොඳම තත්ත්වෙන් තියෙනවා. මීටර ඔක්කොම වැඩ කර අපි ගද්දිත් අපි මේක විශ්වාස කරන්නේ මම ෆොටෝ ටික බලද්දි ඔයාලා බලා ගන්න කොච්චරක් දුවලා තියෙනවද කියලා. එහෙම ලොකු මේකක් නෑ. මේකත් 2016 මේකත් අවුරුදු 10ක් පරණයි. මේකෙත් දැන්ට අඩුපාඩු මොකුත්ම නෑ. අපි මේ හැම බයිසිකලෙම එන්ජින් වොරන්ටි එකක් දෙනවා යාළුවනේ. එතකොට මේක තමයි දෙවෙනි බයිසිකලේ. ඔයාලා බලන්න ඔයාලට සැටිස් වෙන බයිසිකලේ ගැන අපිට කියන්න. එතකොට මේ ෂෝරූම් එක තියෙන යාළුවනේ අපේ පුත්තලමේ තියෙන්නේ. පුත්තලමේ ඩිපෝ එක කිව්වොත් ඔක්කොම දන්නවනේ. ඒ හින්දා කිව්ව පුත්තලමේ ඩිපෝ එක ළඟ බැහැලා එන කෙනෙක් පුත්තලමේ හොයාගන්න ඕනේ. පුත්තලමේ ඩිපෝ එක ළඟින් බැහැලා අපිට කෝල් එකක් දෙන්න. ඩිපෝ එකේ ළඟ ඉඳන් පුත්තලමේ ටවුන් එකට පොඩ්ඩක් ඉස්සරහට එද්දි දකුණු පැත්තේ තියෙනවා ග්‍රීන් පවර් බෝඩ් එකක් ගහලා අබේරත් එන්ටර්ප්‍රයිසස් කියලා ගහලා බයික් ෂෝරූම් එක. බයික් එළිය දාලා තියෙන්නේ. හරි. එහෙනම් අපි දෙවෙනි බයික් එකට යමු.
මේක තමයි තුන්වෙනි බයික් එක. මේක 2017 මේක තැඹිලි කලුයි. මේක 2017 ඔන්ලයින් ආපු එක. මුලින්ම ඔන්ලයින් ආවේ මේකනේ. මේක තමයි 2017. මේක නම් යාළුවනේ පළවෙනි අයිතිකරුගෙන් ගත්ත එකක්. ඉතාලම හොඳම තත්ත්වයේ තියෙනවා මේක. මේකේ හදන්න කරන්න මුකුත්ම තිබ්බේ නැහැ අපිට. සාමාන්‍ය කේබල් වගේ අපි අලුතෙන් දැම්මා. ඒ ටික විතරයි දැම්මේ. මේකත් ඉතාලම හොඳ තත්ත්වයේ තියෙන බයික් එකක් යාළුවනේ. පදිද්දි උනත් තේරෙනවා. මොකද දැන් ඔයාලට කියවනේ අපි ගේන්නේ හොඳ බයිසිකල් විතරයි කියලා. ඒඳ තමයි බය නැතුව කියන්නේ. ඒඳ බය නැතුව එන්ජින් වොරන්ටි එකකුත් දෙනවා ඔයාලට කියන්න බෑනේ සමහර ඔයිල් නැතුව පදිනවා. ඔයිල් මාරු කරන්න නැතුව අර මිනිස්සෙක් අපෙන් බයික් එකක් ගන්නේ අපි විශ්වාස කරන්නේ. එතකොට අපි ඒකට ෆුල් සර්විස් එකක් දෙනවා. ඒ හින්දා බය නැතුව මේ බයිසිකල් උනත් ගන්න පුළුවන්. මේක ඉතාලම හොඳ තත්ත්වයේ තියෙන බයික් එකක්. 2017 පළවෙනි අයිතිකරු. හරි. එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකට නෙමෙයි හතරවෙනි බයික් එකට යමු. හරි මේක තමයි අනිත් බයික් එකේ මේක ගත්තම මේක 2016 කළු මැට් එක. මේක 2016 කළු මැට් එකක් පරණ මොඩල් එකේ කළු මැට් එක. මේකත් පළවෙනි අයිතිකාරය. මේක නම් පළවෙනි අයිතිකරුගෙන් ගත්ත එකක්. හොඳම තත්ත්වයේ තියෙන බයික් එකක්. පදින්න ගන්න ගේට ඉතාම වටිනවා. මොකද බයික් එකේ අඩුපාඩු මුකුත් වැඩි තිබ්බේ නැහැ. කේබල් වගේ තමයි දාන්න තිබ්බේ. මේක ඊටාම හොඳ තත්ත්වයේ තියෙන බයික් එකක්. ඇත්තටම කිව්වොත් කියන්න මුකුත්ම නැහැ. පදින්න ගන්න කෙනෙක්ට ඊටාම වටිනවා. පළවෙනි අයිතිකාරයා කළු මැට් එක සාමාන්‍යයෙන් මාකට් කියනවනේ. මාකට් කියන අයට ඔන්න තියෙනවා කළු මැට් එකක්. තව BG අකුරක් මම ඊටව ඉස්සරහට පෙන්නන්නම්. 2018 එකක් මේක 2016. ඉතින් පදින්න ගන්න කෙනෙක්ට ඊටාම වටිනවා. 2016 මේ කළු මැට් එක පළවෙනි අයිතිකරුගෙන් ගත්ත එක. හරි අපි එහෙනම් ඊළඟ බයික් එකට යමු. හරි මේක යාළුවනේ 2018 කළු මැට් ඩියෝ එක. කළු මැට් එක. අර සමහරු කියන කළු මැට් එක පොඩ්ඩක් මාකට් චූටි මාකට් එකක් තියෙනවා. ඒ වුණාට මේ දවස්වල හැම ඩියෝ එකම වගේ මාකට්. ඒ හින්දා ඉතින් මොන ඩියෝ එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද මාකට් බල ඉන්න ඕනේ නැහැ. අපි හොඳම බයික් එකක් තමයි ගන්න ඕනේ. මොකද අපි ගන්නෙත් අපි පදින්නනේ නේද? පදින්න ගන්න මනුස්සයෙක්ට ඉතාලම හොඳ බයික් එකක් තමයි මේ තියෙන්නේ. මේක 2018 මේක දෙවෙනි අයිතිකරු. මේක දෙවෙනි අයිතිකරුගෙන් ගත්ත එකක්. ඒ වුණාට හොඳම තත්ත්වෙ තිබ්බ හින්දා අපි ගත්තා. අපි බයික් එකක් ගන්න ගියාම දැන් ඔයාලා අපෙන් බයික් එකක් ගන්න ආපුවම බලනවා වගේ තමයි අපි ඊට වැඩිය බලනවා අප බයික් එකක් ගන්න ගියාම. මොකද අපි දෙන එක ෆුල් සර්විස් එකක් දෙනවා. මොකද ඔයාලා රවට්ටලා දෙන්න අපිට උමනාවක් නැහැ. ඒකයි අපි එන්ජින් වොරන්ටි එකකුත් දෙන්නේ අපිව සැටිස් වෙන්නේ. මොකද පදින්න ගන්න මිනිස්සුන්ට රවට්ටලා දෙන්න හොඳ නැහැ. එතන තමයි අපි එන්ජින් වොරන්ටි එකකුත් දෙන්නේ ඔයාලට. අපිව සැටිස් වෙලා අපෙන් බයික් එකක් ගන්න අපිව විශ්වාස කරලානේ. එතකොට අපි ඒකට සාධාරණ සර්විස් එකක් දෙනවා. හරි. මේක බැලුවා. ඊළඟ බයික් එකට යමු.
මේක තමයි යාළුවනේ අනිත් බයික් එක. මේකත් 2018 රතු කළු එකක්. මේක නම් පළවෙනි අයිතිකාරයා ඊටාම් හොඳට තියෙන එකක්. මේකේ නම් මීටර් වැඩ කියන්නේ ඒවා කතා කරන්න ඕනේ නැහැ. 2018 සුදු ලයිට් එක නෙමෙයි කහ ලයිට් ආපු එක 2018 මේක නම් මේක පළවෙනි අයිතිකාරයා මේක නම් ඊටාම් හොඳට තියෙනවා. හැම එකම හොඳට තියෙනවා. සාමාන්‍යයෙන් හැම එකටම වගේ මේකත් හොඳ තත්ත්වයේ තියෙන බයික් එකක් පදින්න ගන්න කෙනෙක්ට. සමහර අය ඉන්නවනේ පදිනවා මොකුත් ඉස්සක්වත් නැහැ. එහෙම කරන්න එපා කවදාවත් බයික් එකකට. මොකද ඔයාලා බයික් එකක් ගන්නෙත් මහන්සියලා අපි ඔයාලට බයික් එකක් දෙන්නෙත් ඉතාලම හොඳ තත්ත්වයේ බයික් එකක් දෙන්නෙත් ඔයාලව මහන්සි නොකර පදින්න ගන්න විතරක්. හරිද? ඒ හින්දා හැම බයික් එකක්ම සාමාන්‍ය කිලෝමීටර් 3000න් වගේ මම හිතනවා ඔයිල් එක මාරු කරන්න ඕනේ. සාමාන්‍ය එතකොට තමයි එන්ජින් එක කල්පවදින්නේ. පාවිච්චි කරපයක් ගත්තත් එන්ජින් එක හොඳම තත්ත්වයේ තියෙනවා නම් එන්ජින් එක කල්පවදින්නේ අපි මාරු කරන ඔයිල් එකත් එක්ක තමයි. තේරුණාද? හරි. අපි එහෙනම් ඊළඟ බයික් එකට යමු. මේ ඩියෝ එක ගත්තම මේක 2018 19 ඩියෝ එකක්. මේක 2018 නිෂ්පාදන 2019 රෙජිස්ටර්. මේක නම් පළවෙනි අයිතිකාරයෙක්ගෙන්ම ගත්ත එකක්. ඉතාලම හොඳ තත්ත්වයේ තියෙන බයික් එකක් මේක. මේකේ ඔරිජිනල් මයිලේජ් දෙන්නත් නැහැ. ඔරිජිනල් මයිලේජ් දෙන්නත් කොහොමද 150ක් විශ්වාස කරන්න පුළුවන්. 34000 ගණන් දුවලා තියෙන්නේ. බයික් එකේ විදියත් එක්ක ඔරිජිනල් මයිලේජ් කියලා හිතෙනවා. අපි වහන්නේ නැහැනේ. අපි අර බයික් එකේ බලන්න ගියාම බයික් එකේ හොඳම තත්ත්වයේ තියෙන එන්ජින් එක හොඳයි කියලා බැලුවොත් අපි බයික් එකේ ගේනවා. වටේ පිටේ ගෑල්ලන් අපිට අලුතෙන් හරි දාන්න පුළුවන්. නේද? මේක ගත්තාම මේක අර සීට් එක අර ස්විච් එකෙන් අරින්න ඉන්නේ. යතුරුන් කරන දන ස්විච් එක ස්මාර්ට් කී කියලා ආවේ. ඒ බයිසිකලයා සුදු ලයිට් එක LED තියෙන්නේ. ඉතාලම හොඳට තියෙන බයික් එකක්. මෙහෙම කිව්වට ඉතින් ඔයාලට සැටිස්ෆැක්ෂන් තියෙන්න පුළුවන් නේ. ඔයාලම ඇවිල්ලා බලලා අරයි යන්න පුළුවන්. හරිද? මට තේරෙන විදිහට මේ බයික් එක හොඳයි. අනිත් බයිසිකල් ඒ තත්ත්වයේ තියෙනවා. මං කියන්නේ සාමාන්‍ය හොඳම තත්ත්වයේ තියෙනවා මේ බයිසිකල්. ඒ නිසා ඇවිල්ලා බලලා අරයි යන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ බයික් එකට යමු. මේ තියෙන්නේ අවසාන ඩියෝ එක. මේක ගත්තම 2019 20 2019 නිෂ්පාදන 2020 රෙජිස්ටර්. මේකත් අර වගේම තමයි LED ලයිට් එක ස්මාර්ට් කී වගේ ආපු එක 2019 20 අරක 2018 19 2019 20 මේක නම් යාළුවනේ ඔරිජිනල් මයිලේජ් තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඉස්සරහා ආපු ටයර් එක කියලා තමයි කිව්වේ. ඉස්සරහා ආපු ටයර් එක වෙන්න පුළුවන් තියෙන්නේ. මොකද බයිසිකලෙත් හොඳම තත්ත්වයේ තියෙනවා. මේකත් පළවෙනි අයිතිකාරයෙන් ගත්ත එක. පළවෙනි අයිතිකාරයෙන් ගත්ත එකක්. ඉතින් ඔයාලා දැන් මම මෙහෙම කිව්වට ඔයාලට සැටිස්ෆැක්ෂන් තියෙන්න පුළුවන් නේ. දැන් මම ඉස්සෙල්ලා බයික් එක කිව්වා වගේම තමයි ඇවිල්ලා බලලා අරන් යන්න තමයි තියෙන්නේ. හරි. මේ බයික් එක මෙහෙම බැලුවා වගේ ඊළඟ බයික් එකට යමු. අවසාන ඩීල් එක මේක තමයි. තව බයික් එකක් තියෙනවා. අපි ඒකටත් යමු.
මේක 2026 CD100 එකක්. අපි ආලෝනය කරන්නේ ඩියෝ විතරයි. සාමාන්‍ය අපි දැන්ට කරන්නේ ඩියෝ තමයි වැඩිපුරම තියෙන්නේ. මේ බයිසිකලේ ගන්න සිද්ධ වුණේ මේකේ අයිතිකාරය රට ගියා. බයිසිකල අලුතෙන් අරන් මේකේ අයිතිකාරය රට ගියා කිලෝමීටර් 6200 ගණන් දුවලා තියෙන්නේ. අර අපි බයිසිකලේ හොඳයි කියලා දන්න ඉන්න ගත්තා. 6000 ගණන් දුවලා බ්‍රෑන්ඩ් නිව් ගත්ත එක. අර හොඳ බයිසිකලයක් ඉන්න අපි ගත්තා. නැත්තම් අපි සීටියන් ගන්න අලුත් එක. අර හොඳ බයිසිකල සාමාන්‍ය මේක සෑහෙන පැද්දාගෙන අලුතෙන් ගත්ත එකනේ. ඒ හින්දා අර හොඳ බයිසිකලයක් කියපු හින්දා අර අපි පේනවනේ ඉතින් කිලෝමීටර් 6200 දුවලා තින්නේ. ඉතින් අයිතිකාරය රට ගියපු හින්දා මේ බයිසිකලේ දුන්නේ. ඒ හින්දා අපි ගත්තේ මේක 2026 රෙජිස්ටර් කරලා තියෙන්නේ. නිෂ්පාදන 2025 2026 තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ BKP නම්බරයක්. ඉතින් මේක ගන්න කෙනෙක්ට නම් තාම මම කියන්න රෙකෝඩ් මුකුත්ම නැහැ. ඔය ගත්ත විදිහමයි තියෙන්නේ. මුකුත්ම කරේ නැහැ. බයික් එක තාම සර්විස් කරේවත් නැහැ. සර්විස් කරන්නත් නැහැ ඇත්තට මුකුත්. ඒ වුණාට ඔයාලා මේක ගන්නවා නම් ඔයාලා සර්විස් එකක් අපි දාලා දෙන්නම් අපි ගානේ. මේවටත් අපි එන්ජින් වොරන්ටි තියෙනවා. මේ කම්පැනි වොරන්ටියත් ඇති මං හිතන්නේ. කම්පැනි වොරන්ටියක් තියෙනවා මේකේ තාම. ඉතින් යාළුවනේ මේක ගන්නවා නම් ඉතාලම වටිනවා. මොකද බුකින් දාලා කාලයක් බලන්න 6000 ගණන් දුරට සර්විස් 2-3ම කරලා තියෙන්නේ. ඒ හින්දා අවුලක් නැහැ. අරන් පදින් විතරයි තියෙන්නේ. ලයිසන් ඉන්ෂුරන්ස් තියෙනවා ලබන අවුරුද්දටම. ඉතින් මේක ගන්න කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න. හරි. හරි නේද? බයික් ඔක්කොම බැලුවා නේද? මම වීඩියෝ වල කියන්නේ ඕනේ වලට කිව්වනේ. ෂෝරූම් එක තියෙන යාළුවනේ පුත්තලනේ. ගොඩාක් දුරයි කතා කරනවා. කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැතුව. ඉතින් මේ ෂෝරූම් එක තියෙන්නේ පුත්තලමේ ඩිපෝ එක ළඟ. පුත්තලමේ ඩිපෝ එක ළඟ තමයි ෂෝරූම් එක තියෙන්නේ. ඩිපෝ එක ළඟට ඇවිල්ලා පුත්තල ඩිපෝ එක කිව්වත් කවුරුත් දන්නවනේ. එහෙනම් පුත්තල ඩිපෝ එක ළඟට ඇවිල්ලා හොයාගන්න බැරිනොත් කෝල් එකක් දෙන්න. මේ නම්බර් දෙකට කෝල් එකක් දෙන්න. පුත්තලම ඩිපෝ ළඟින් බහලා බස් එකේ යනවා නම් ඩිපෝ ළඟින් බහලා ඉස්සරහට චුට්ටක් එද්දී දකුණු පැත්තේ තියෙනවා බයික් එළිය දාලා අබේරත් එන්ටර්ප්‍රයිසස් කියලා ගහලා ග්‍රීන් පවර් බෝඩ් එකක් එක්ක ෂෝරූම් එක තියෙනවා. හරි. බයික් හොඳම තත්ත්වයේ තියෙන බයික් ටිකක් තියෙන්නේ. ඔයාලටත් බයික් එකක් ගන්න ආසාවෙන් ඉන්නවා නම් මේ බයික් ටිකෙන් එකක් තෝරගෙන අපිට කතා කරන්න. මෙහෙම කිව්වට ඔයාලට බයික් එක බලන්න ඕනේ. එහෙනම් අපේ ෂෝරූම් එකට ඇවිල්ලා බයික් එක බලන්න. මිලෙත් පොඩි වෙනසක් කරලා දෙන්නම්. එන්ජින් වොරන්ටියක් එක්ක. ඉතින් බයික් ගැන මිලවල් දැනගන්න ඕන නම් අපේ නම්බර් දෙකට කෝල් එකක් දෙන්න. කතා කරන්න. අපි ඔයාලට අපේ උපරිම සේවාවක් දෙනවා. හරි. ඊළඟ බයික් එකේ ඉලෙක්ට්‍රික් වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉලෙක්ට්‍රික් බයිසිකලයක් ගන්න ආසාවෙන් ඉන්න ඔයාලටත් ඊළඟ වීඩියෝ එක ඉලෙක්ට්‍රික් බයික් එකක් වෙන්න පුළුවන්. ගේනවා කියවට ගේන්න හම්බුන්නේ නැහනේ. ඊළඟ එක ඉලෙක්ට්‍රික් බයික් වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. අමතක නොකර channel එක subscribe නොකරු කට්ටිය දැන්ම subscribe කරන්න. bell icon එකත් click කරන්න. දාපු ගම වීඩියෝ එකක් බලන්න ඕන නම් ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඕන බයික් එකක් තියෙනවා වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. අඩුපාඩු ඇති අපි ඒවා හදාගෙන ඉස්සරහට යමු. සමහර අය නම් කමෙන්ට් වලින් නම නම් කියලා තිබ්බා. ඉතින් එහෙම කට්ටිය ඉන්නවා ලංකාවනේ මේක. ඉතින් ඒව වැඩි හිතන්න හොඳ නැහැ. අපේ ගමන අපි යන්න ඕනේ. කවුරුත් කියන පළියට නටන්න හොඳ නැහැ. හරි. ඉතින් යාටත් මම කියන්න තියෙන්නේ දෙයක් කියන්න තියෙනවා නම් කමෙන්ට් දාලා ඉන්න ඕනේ නැහැ. කෙලින්ම කතා කරන්න නම්බරේ තියෙනවා. කෙලින්ම කතා කරන්න. වට යන්න ඕනේ නැහනේ. හරි. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකකින් ගිහින් ඉන්න නම් හොඳයිද නරකද කියලා
කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. ජයගෝ. සතුටින් ඉන්න.